ඇවිල්ලා නානවා නම් මෙන්න මේ වගේ දැනගින්ම නාන්න ඕනේ. Hello guys, welcome to our YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද අපි යන්නේ හරිම ලස්සන තැනකට. අපි හිතුවා ඉතින් මේ ගමනට ඔයාලවත් එකතු කරගන්න. ඉතින් වෙනදා වගේම අපි හිතන් හිටියේ අපේ ගමන උදේ 8ට පිටත් වෙන්න. නමුත් ඇත්තටම අපි වෙලාවටම වැඩ කරන හින්දා අපි අපේ ගමන පිටත් වෙන්න ගත්තේ උදේ 11ට. 8ට ගියත් 11ට ගියත් අපි අපේ ගමන යනවා කියලා ගිනි යව්වෙම පිටත් වුණා අපේ ගමන යන්න. ඉතින් ඔයාලත් අපිව ආදර්ශයට අරගෙන මේ විදිහට වෙලාවටම වැඩ කරන්න ඕනේ. කොහොම හරි අපි දෙන්නගේ පළවෙනි රාජකාරිය නම් බඩ පුරව ගන්න එක තමයි. ඉතින් මේ යන මග අතරතුර අපිට හම්බුණා මෙන්න මේ පුංචි ලස්සන කෑම කඩේ. මේ ඇන්ටි තමයි මේ කෑම කඩේ කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම යාළුවනේ මේකේ කෑම මාරම රසයි. ඔයාලට පේනවා ඇති මේ රතුම රතු ලුණු මිරිස් එක මේකත් එක්ක අපි වඩේ කෑවා. ඇත්තටම මාරම රසයි. දැන් තිබ්බනම් මතක් වෙද්දිත් ඒක කන්න හිතෙනවා ඇත්තටම. ඔයාලත් යනවා නම් මේ ආඩියාගල පහු කරලා පලාගල පැත්තට මේ පුංචි කෑම කඩෙන් වඩේ කාලා යන්න අමතක කරන්න එපා හොඳද? යාළුවනේ මේ කඩේ නම SNS හොටෙල් කියලා තමයි දාලා තිබුණේ. ඉතින් මේ අපි මේ කෑම කන අතරතුර මේ ඇන්ටිට වෙච්ච දෙයක් ගැන කිව්වා ඊට කලින් දවසේ. ඒ ඇන්ටිගේ ටිකට්ස් ටික ඔක්කොම හොරෙක් ඇවිල්ලා අරගෙන යාළුවනේ. ඉතින් ඕක තමයි ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වේ. ඉතින් මේ අපි මේ වඩේ කෑවයින් පස්සේ අපිට හදලා දුන්නේ ඒ ඇන්ටි රසම රස ඉඟුරු දාපු තේ එකක්. ඒක මාරම රසයි. ඉතින් අපි තේ එකක් දීලා අපේ ගමන ආපහු යන්න පටන් ගත්තා. ඉතින් කෑම කඩෙන් එළියට බහිනකොටම අපිට චූටි යාළුවෙක් හම්බ වුණා. අපි යාටත් කන්න දීලා අපි අපේ ගමන පිටත් වුණා. නෑගම පැත්තට. ඒ කියන්නේ රැස්තේර පැත්තට. දැන් අපි යන්නේ දකුණු පැත්තට. මේ ඇවිල්ලා පලාගල. පලාගල හන්දියෙන් දකුණට. අද අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොහෙටද? කලාවැවට. ඉතින් කොහොම හරි අපි කලාවැවටත් ආවා. මේ කලාවැව අවට තියෙන පරිසරය නම් ඇත්තටම මාරයි යාළුවනේ. මෙතනට ආවහම හිත පුදුම විදියට නිදහස් වෙනවා. මේ වතුර, මේ සෝබාදහම, මේ කුරුල්ලන්ගේ සද්ද ඇත්තටම භාවනාවක් වගේ. ඔයාලා දන්නවද යාළුවනේ මේ කලාවැවේ වැව්බෙම්ම ඇතුල් පැත්තෙන් කුඹුග්ගස් පේලියක් හිටවලා තියෙනවා. ඇත්තටම මම හිතුවේ හරිම ගෝල් ෂෝක් කියලා. ඇත්තටම ඉතින් මේ කුඹුග්ගස් පේලිය හිටවලා තියෙන ඇත්තම කාරණාව තමයි මේ වැව්බැම්මේ ආරක්ෂාවට. වැව්බැම්මට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න තමයි මේ කුඹුග්ගස් ටික හිටවලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වැව්බැම්ම පරිස්සම් කරගන්න වැව්බැම්මට ඇතුල් පැත්තෙන් කළුගල් වැටියක් දාලා තියෙනවා. ඒ කළුගල් වැටිය දාලා තියෙන්නේ වැවේ ජල පහරින් වැව්බැම්මට වෙන හානිය වළක්ව ගන්නලු.
ඒ වගේම මේ කලාවැවේ තවත් පුදුම හිතෙන දෙයක් තමයි යාළුවනේ ජලධාරිතාව. මේ කලාවැවේ ජලධාරිතාව ඝන මීටර මිලියන 123ක් වෙනවලු. ඒ වගේම අක්කර 6380ක් වෙනවලු. බලන්නකෝ ඉතින් මේක කොච්චර ලොකුද කියලා. ඇත්තටම යාළුවනේ මට මේ කලාවැව ගැනයි ඒකේ තොරතුරු ගැනයි අහුවම බුදුම හිතෙනවා ඒ කාලේ තිබ්බ වාරි තාක්ෂණය කොච්චරනම් විශිෂ්ටද කියලා. පහුගිය දවස් ටිකේ ගම්වතුරෙන් වෙච්ච හානිය තමයි ඔයාලා මේ දැන් දකින්නේ. ඇත්තටම යාළුවනේ ඒ කාලේ හැදුවත් ඉතින් අද වෙනකන් මේකෙන් ප්‍රයෝජන කොච්චරනම් ගන්නවද? ඔයාලා විශ්වාස කරනවද? මේ කලාවැවේ වතුරෙන් කුඹුරු අක්කර 62826කට දියවර සපයනවා. ඉතින් අපි මේ කලාවැව බලන්න ගියේ 2026 3 මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ බදාදා දවසක්. සංචාරකයෝ නම් ටිකක් අඩුයි. මං හිතන්නේ සතිය දවසක් ඉඳ වෙන්න ඇති. ඔයාලගේ ජීවිතේ ලස්සන තැන් බලනවත් වගේම මේ වගේ විශිෂ්ට නිර්මාණත් බලන්න ඉඩක් වෙන් කරගත්තොත් තමයි හොඳ. කලාවැවේ කෙරවලට යනකොට මෙන්න මේ කඩවර දේවාලෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. මොනවා අමතක කරත් කලාවැවේ වැව් බැම්මේ ඉඳන් මේ වගේ අයිස්ක්‍රීම් එකක් ගන්න නම් අමතක කරන්න එපා. අපි මේ ඔරෝඩට වෙලා මේ සීතල කුමුග්ගස් යට ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. ඇත්තටම මාරම සනීපයි ළමයි මෙතන. ඒ වගේම කලාවැවේ යනකොට හිතුණු තැන් වලින් නාන්න යන්න එපා හොඳද? මෙන්න මේ වගේ බෝඩුත් ගහලා තියෙනවා. කලාවේ ඉන්න නම්වන මෙන්න මේ වගේ දැනකින්ම නාන්න ඕනේ. එපා මේ වගේ තැන් වලින් නාන්න එපා. ඇනි වඩතුරු නායකයි කියලා ගහලා තියෙනවා. කලාවැවේ නිදහසේ කාලය ගත කරපු අපිට ඉතින් ඔන්න බඩගින්නකුත් ආවා. දවල්ට කන වෙලාවත් ආව හින්දා. ඉතින් අපි ගියා කලාවැවෙන් පල්ලෙහා පාරේ තිබ්බ මෙන්න මේ පුංචි කඩේට. ඉතින් මෙතන කෑම එකක් රුපියල් 400යි. මේ කෑම එකේ පරිප්පු, පපඩම්, බෝංචි, වැව් මාළු, කොටුකොළ සම්බෝල, තව අඹරැල්ලක් තිබුණා. මේ කෑම එක කන්න අපිට මෙන්න මෙයාවත් සෙට් වුණා. ඉතින් අපි 3 දෙනාම එකතුලා කෑවා. කලාවැවේ ගිහිල්ලා යාළුවනේ යෝදෑලට ගියේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙනවනේ. ඉතින් අපි ගියා යෝදෑල බලන්න. බලන්නකො මේ නිල් පාට වතුර මාර ලස්සනයි නේද? යාළුවනේ මේ ධාතුසේන රජතුමා මේ යෝදෑල හදලා තියෙන්නේ අනුරාධපුරේ තිසාවැවට කලාවැවේ ඉඳන් වතුර අරගෙන යන්න. ගැබ්ගත් එල්ච්චියක් පෙරමුණේ යවලා එයා පසුපස්සේ ගිහිල්ලා මෙම යෝදෑල නිර්මාණය කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් මේ යෝදෑල ගැන තවත් පුදුම හිතෙන දෙයක් තමයි මේ යෝදෑලේ ජල බැස්ම මුල් සැතපුම් 17 පුරාවටම සැතපුමට අඟලක් විතරයි. ඉතින් ගයිස් ඔයාලා මේ අනුරාධපුරේ එනවනම් කලාවැවට එනවනම් යෝදෑලත් බලන්න අමතක නම් කරන්න එපා. මේක බලන්න ඕන දෙයක්.
ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ යාළුවනේ. අපි මෙතනදී මේ අයියා දෙපාරක්ම මේ දැල දැම්මා. එක මාළුවෙක්වත් අහුුන්නේ නැහැ. ඉතින් අපි ඉඳන් දන්නේ නැහැ මාළුව අහුවෙන්නේ නැති. අපි ඉතින් එතනින් යන්න ගියා. හැබැයි ඉතින් හොඳම සිද්ධිය අපි යන්න කලින් ඒ අයියා දැල අරගෙන ගෙදර ගියා. කලාවේවාවට පරිසරය හරිම සංවේදී පරිසර කලාපයක්. ඉතින් ඔයාලා මේ කලාවේ සංචාරය කරන්න යනවා නම් අරගෙන යන පොලිතින් බෑග්ස් වගේ දේවල් අනිවාර්යයෙන්ම එක්කෝ නැවත අරන් යන්න. නැත්නම් කසල බඳුන් වලටම දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් කලාවෙමින් සමුගන්න යන්නේ. එහෙනම් ගායිස් ලංකාවේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඔයාලව හමු වෙන්න එන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් සතුටින් ඉන්න. බයි.